බුදු කෙනෙක්ගේ හිත වැඩ කරන්නේ කොහොමද? රාග හිතක් ඇති වුනාම ඒක එයාගේ හිතෙන් නිෂේධනය වන යාන්ත්‍රණය මොකද්ද? බුද්ධ කියලා කියන්නේ කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි. ඔබ මේ ප්‍රශ්නේ අහන්නේ බුදු කෙනෙක් කියලා පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට හිතක් පවතිනවා. ඒ හිතේ ස්වභාවය එහෙම නැත්නම් ඒ හිත වැඩ කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අහන්නේ. ඒ ප්‍රශ්නේ ඔබ හිතනකොටම ඒ ප්‍රශ්නේ වැරදි. ඔබ මෙතනින් තේරුම් ගන්න ඕන දේ තමයි බුද්ධ කියලා කියන්නේ ස්වභාවයක්. එහෙම නැතුව පුද්ගලයෙක් නෙවෙයි. බුද්ධ ස්වභාවය අපි සෑම කෙනෙක් තුළම පවතිනවා. ඒ බුද්ධ ස්වභාවයේ මතුවෙන්නේ ඔබේ හිතෙන් නිදහස් වුණාම. හිත සකස් වෙන්න පෙර ෂණය තමයි බුද්ධ නමුත් මේ හිත කියන දේ අවිද්‍යාව එහෙම නැත්නම් අපේ මෝඩකම නිසා අපේ හිත සකස් වෙනකොටම ඒ බුද්ධ ස්වභාවය අතුරුදහන් වෙනවා. ඒ නිසා ඔබ තේරුම් ගත යුතු දේ තමයි බුදු කෙනෙක් අපිට කිසිම දවසක රූපයකින් දැකලා තේරුම් ගන්න